ඉතින් මම අද කතා කරන්න යන්නේ බෙන්ටන් ෆෑස්ලා ගොඩ දෙනෙක්ගේ හිත දිනාගත්තේ කෙවින්ගේ කාර් ගැන. ඉතින් අපි එහෙනම් යමු මේ කෙවින්ගේ කාර් ගැන කතා කරන්න. ඉතින් මේ කාර් එක මසල් කාර් විදියට තමයි හඳුන්වන්නේ. ඒ වගේම මේ කාර් ප්‍රභේද දෙකකින් තියෙනවා. මොකද කිව්වොත් මේක අල්ටිමේට් ඒලියන් දක්වා තවත් කාර් එකකුත් ඒ වගේම ඔම්නියස් සමේ තවත් කාර් එකකුත් අපිට දැක ගන්න ලැබෙනවා. ඉතින් මේ කාර් දෙකම ගැන මම අද මේ වීඩියෝකින් සඳහන් කරනවා. අපි මුලින්ම කතා කරමු අල්ටිමේට් ඒලියන් සමය අපිට දැක ගන්න ලැබුණු කාර් එක මොන වගේද කියලා. ඉතින් මේ කාර් එකේ වර්ගය ගැන කතා කරොත් 1970 ඩෝජ් චේන්ජර් යන වර්ගයට අයත් වෙනවා කියලා තමයි අපිට සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ කාර් එක ගොඩක් මොඩිෆයි කරපු ෆියුචරිස්ටික් කාර් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. හරි අපි දැන් බලමු ටෙක්නොලොජිකල් මොඩිෆිකේෂන් මොනවද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේක කෙවින් මේකට ඒලියන් ටෙක්නෝජි එක යොදාගෙන තියෙනවා. ඉතින් මේ ඒලියන් ටෙක්නෝජිකට අදාළ පාර්ට්ස් වගේ දේවල් ගන්න ගොඩක් වෙලාවට කෙවින් බ්ලැක් මාකට් එක යූස් කරලා තියෙනවා. ට්‍රාන්ස්ෆෝමේෂන් වීමේ හැකියාව. ඉතින් මේ කාර්යකට හැකියාවක් තියෙනවා ඕනම අවස්ථාවක ට්‍රාන්ස්ෆෝම් වෙන්න වෙනත් පාටකට හෝ වෙනත් හැඩයකට. ඉතින් මේක ගැන අපිට ගොඩක් දැක ගන්න ලැබුණේ නැති වුණාට මේකත් මේ කායකේ තියෙන තවත් ෆීචර් එකක්. 3. වෙපනයිස්ඩ් වීම. ඉතින් මේ කායකේ ප්‍රධානම ෆීචර් එකක් වගේම ගොඩක් අය හිත දිනාගත්තු ෆීචර් එකක් තමයි මේ කායකේ ස්ට්‍රක්චර් එකේම ඇතුළත් වෙන ගොඩක් වෙපන්. ඉතින් මේක නිසා මේක යුද්ධ උපකරණයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ලේසර් බීම්, බ්ලාස්ටර්ස් වගේ විවිධ විදිහේ ඒලියන් ටෙක්නොලොජිකල් ඇතුළත් උපාංග රැසක් මේකේ ඇතුළත් වෙනවා. ඉන්ටීරියර් මොඩිෆිකේෂන්. ඉතින් ඉන්ටීරියර් මොඩිෆිකේෂන් අතින් ගත්තොත් මේ කාර් එක ඇතුලේ with scanners, screens වගේම tracking devices ගොඩක් දැක ගන්න ලැබෙනවා. ඉතින් ඒ වගේම මේ කාර් එක බෙන්ගේ ඔම්නිට්‍රික්ස් එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒකෙන් මේ ඔම්නිට්‍රික්ස් එක කොහෙද තියෙන්නේ වගේ ගොඩක් තොරතුරු අපිට දැනගන්න පුළුවන්. ඕෆ් රෝඩ් සහ ෆ්ලයිට් මොඩ්. ඉතින් මේක ගොඩක්ම ප්‍රධාන කොටසක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. මොකද කිව්වොත් අපිට දැක ගන්න ලැබිලා තියෙනවා කෙවින් විවිධ පාරවල් වල යනවා. ඒ කියන්නේ ඕෆ් රෝඩ් ගණයට අයිති වෙන පාරවල් වල යනවා. ඒ වගේම මේ කාර් එක ඉහළක සිට පහළකට වැටෙනකොට ඒකෙන් සිදුවන හානිය වළක්වා ගන්න කෙවින් මේක ෆ්ලයිට් මෝඩ් එකට දානවා අපිට දැක ගන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ ෆ්ලයිට් මෝඩ් එකේ තියෙනකොට කාර් එකේ සස්පෙන්ෂන් වලට ගොඩක් අවුල් කියලා මේ කෙවින් කතාමාලා ඇතුළේදී සඳහන් කරලා තියෙනවා. හරි දැන් අපි බලමු ඔම්නියස් සමය තුළ දැක ගන්න ලැබුණු කෙවින්ගේ කාර් එක මොන වගේද කියලා. ඉතින් අල්ටිමේට් සීරීස් එකේ ඉඳලා ඔම්නියස් සීරීස් එක දක්වා යනකොට මේ බෙන්ටෙන් කතාමාලාවේ ආර්ට් ස්ටයිල් එක වෙනස් වෙනවා. ඉතින් මේක නිසා කෙවින්ගේ කාර් එකේ පොඩි වෙනස්කම් ඇති වෙනවා. ඉතින් ප්‍රධාන වශයෙන්ම මේ කාර් එකේ පාට වෙනස් වෙලා තියෙනවා කොළ පාට ඉඳලා නිල් පාටට. හැබැයි මේ කාර් එකේ කළු පාට තීරු දෙක තාමත් තියෙනවා. හැබැයි මේ කාර් එක පාට වෙනස් වුණාට මේ කාර් එක තවමත් මසල් කාර් එකක්ම තමයි. ඉතින් මේ ඔම්නියස් සමයේදී මේක ගොඩක්ම විෂුවල් ඩිෆරන්සස් දැක ගන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ වෙනකොට මේක ගොඩක් කොමික් ඇකියුරේට් ගතියට ගොඩක් විදිහට වෙනස් වෙලා තියෙනවා. ඉතින් අපි බලමු මේකේ තියෙන ටෙක්නොලොජිකල් එන්හාන්ස්මන්ට් මොනවද කියලා. ඉතින් අල්ටිමේට් ඒලියන් සීරීස් එකේ ඉඳලා ඔම්නියස් සීරීස් එකට එනකොට මේ කාර් එක ගොඩක් අප්ග්‍රේඩ් වෙලා තියෙනවා. ඉතින් මේ ඔම්නියස් සීරීස් එකේදී කෙවින්ටත් ගොඩක් දුරට මේ ඒලියන්ස් එක්ක ලොකු සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඉතින් පෘථිවියේ කට්ටියටත් මේ විදිහේ ලොකු සම්බන්ධතාවයක් ඒලියන්ස්ත් එක්ක ඇති වෙනකොට මේ කෙවිනුත් මේ කාර් එක ගොඩක්ම ඒලියන් ටෙක්නොලොජිකින් ඉහළට අරගෙන යනවා. ඉතින් මේකේ කලින්ට වඩා ගොඩක්ම බලවත් ඒලියන් ටෙක්නොලොජි එකක් තියෙනවා. ඉතින් ඒ වගේම මේ කාර් එක විවිධ එක්ස්ට්‍රීම් සිටුේෂන් වලට ඔරොත්තු දෙන විදිහට කෙවින් මේක හදලා තියෙනවා. ඉතින් මේ විදියට මේ කාර් එක ටෙස්ට් කරනවා අපිට ඔම්නියස් සීරීස් එකේ දැක ගන්න ලැබිලා තියෙනවා. ඉතින් මේ ටෙස්ට් කරන අවස්ථාවේදී රුක් සහ කෙවින් එකතු වෙලා තමයි මේ කාර් එක ටෙස්ට් කරන්නේ. ඉතින් ඒ අවස්ථාවේ ගුවෙන් සහ ශාම් කැස්ටර් අතර යන සටනක අත්පැරදීමක් නිසා කෙවින්ගේ කාර් එක වෙනත් මානයකට යවනවා. හැබැයි ගුවෙන් විසින් ආයෙත් පෘථිවියට ඒ කාර් එක ටෙලිපෝට් කරලා දෙනවා. ඉතින් එක්ස්ට්‍රා ෆන් ෆැක්ට් එකක් තමයි කෙවින් මේක තනියම තමයි හදන්නේ. ඒ වගේම එයාගේ ඇස්මෝසියම් පවර්සුත් මේ කාර් එක හදන්න භාවිතා කරනවා. ඉතින් ඒ වගේම මේ කාර් එක සිම්බලයිස් කරනවා කෙවින්ගේ ටෙක් ස්කිල් එක. ඒ වගේම බ්ලැක් මාකට් එකත් එක්ක තියෙන රිලේෂන්ෂිප්ස් වගේ ගොඩක් දේවල්. ඉතින් මේ වගේම මේක අල්ටිමේට් ඒලියන් සීරීස් එකේදී ටිකක් බැට් මොබයිල් එක වගේ මේ ටීම් එකට ෆීල් වෙලා තියෙනවා.
ඉතින් ඒ වගේම ඔම්නිවර්ස් සමයනකොට කෙවින්ගේ කාරකට රීජනරේෂන් ඇබිලිටි එකත් ලැබිලා තිනවා. මොකද කිව්වොත් ඒලියන් නැනෝ ටෙක්නොලොජි එක මේකට යොදාගෙන තියෙන නිසා. ඉතින් මම අද කතා කරේ කෙවින්ගේ කාරක් ගැන කතා කරන මේන් පොයින්ට් එක. ඉතින් මේකේ තවත් ලොකු හිස්ටරි එකක් තියෙනවා.